what up guys? ඉතින් අද මේ වීඩියෝ එකෙන් ඔයගොල්ලන්ට කතා කරන්නේ මම hip hop dance battle එක ජජ් කෙනෙක් එහෙම නැත්නම් මිනිසුරුවරයෙක් බලන ප්‍රධාන දේවල් පහක් ගැන. ඉතින් මේ දේවල් පහ ඔයගොල්ලෝ හදාගෙන improve කරගත්තොත් අනිවාර්යෙන්ම ඔයගොල්ලන්ට battle කරන්න සහ ඔයගොල්ලන්ගේ battle knowledge එක හුඟක් දියුණු කරගන්න පුළුවන්. ඒ වගේම rounds ගණනාවක් ඔයගොල්ලන්ට battle කරමින් ඔගොල්ලොන්ගේ ඩාන්ස් නොලෙජ් එක වැඩි කරගනිමින් ඉදිරියට යන්න පුළුවන්. ඉතින් අපි වැඩි කතාවක් නැතුව මොනවද මේ දේවල් පහ කියලා පොඩ්ඩක් වෙලා බලමු. ඉස්සෙල්ලාම ඔගොල්ලොන්ගේ ස්ටයිල් එක බලනවා ජජ්. ඒ කියන්නේ ඔගොල්ලොන්ගේ රවුන්ඩ් එකේ ඔගොල්ලන්ට හම්බෙන පළවෙනි රවුන්ඩ් එකේ ජජ් බලනවා ඔයා කොහොමද මේ සින්දුවට ඔයා අනුගත වෙන්නේ. එහෙම නැත්නම් කොහොමද මේ මියුසික් එක ෆීල් වෙලා වයිබ් එකත් එක්ක කොහොමද පටන් ගන්නෙ කියන එක. ඒ කියන්නේ ඔයාට රවුන්ඩ් එක ආව ගමන් එකපාර මූව්ස් ගොඩක්, ඒ කියන්නේ ස්ටෙප්ස් ගොඩක් එකපාර දාන්න උත්සාහ කරන්න එපා. එකපාර කරන්න උත්සාහ කරන්න එපා. පුළුවන් තරම් මියුසික් එකේ හිමීට අල්ලගෙන ඇවිල්ලා ඔයාගේ ස්ටයිල් එකත් එක්ක ඒකට එකතු කරලා හිමීට තමන්ගේ රවුන්ඩ් එක පටන් ගන්න. එතනදී ඔයාට හොඳ පොයින්ට්ස් ටිකක් එනවා. මොකද ජජ් දකිනවා හොඳ මියුසිකැලිටි එකක් තියෙනවා, හොඳ වයිබ් එකක් තියෙනවා. ඒ වගේම ඔයා නිසි ලෙස කොච්චර ක්‍රවුඩ් එක කොච්චර චියර් කරත්, කොච්චර කලබලකාරී සිටුේෂන් එකක් එතන වුණත් ඔයා හිමීට මියුසික් එකත් එක්ක අනුගත වෙනවා. එහෙම නැත්නම් සින්ක් වෙන කෙනෙක් විදියට ජජ් දකිනවා. එතකොට ඔයාගේ ස්ටයිල් එක, ඔයාගේ ස්වැග් එක, ඒ කියන්නේ ඔයාට ආවේනික වූ ඔයාගේම ස්ටයිල් එක ඒ මියුසිකැලිටි එකත් එක්ක බිල්ඩ් වෙනකොට ඔයාට පොයින්ට්ස්, හොඳ පොයින්ට්ස් ටිකක් අනිවාර්යෙන්ම එනවා. ඒ නිසා රවුන්ඩ් එක ආව ගමන් එකපාර මූව්ස් ගොඩාක් දාගෙන යන්න උත්සාහ කරන්න එපා. ඒ කියන්නේ ඉක්මනට ඩාන්ස් කරලා කරන්න යන්න උත්සාහ කරන්න එපා. පුළුවන් තරම් බීට් එක එනකොට මියුසික් එක හුඟක් අන්ඩර්ස්ටෑන්ඩ් කරගන්න, තේරුම් ගන්න. තේරුම් අරගෙන ඒකත් එක්ක ඩිවෙලොප් වෙලා හිමීට මූව්ස් ටික කරගෙන යන්න උත්සාහ කරන්න. එකපාර ගොඩාක් මූව්ස් දාන්න යන්න එපා. අන්න එහෙමයි ජජ් බලන්නේ. ඔයාගේ මියුසිකැලිටි එක බලනවා, ඒ වගේම ඔයාගේ ස්ටයිල් එක බලනවා. දෙවෙනි එක තමයි ඔගොල්ලොන්ගේ ෆවුන්ඩේෂන්. එහෙම නැත්නම් බේසික්ස් දිහා ජජ් හොඳට බලනවා. එයා ඔයාගේ, ඒ කියන්නේ ඔයාගේ ඩාන්ස් එක යනකොට එයා බලන් ඉන්නවා කොයි වෙලේම හරි බේසික් ස්ටෙප් එකක් අනුව ඔයා ඩාන්ස් කරයි කියලා. ඉතින් ඔයා මොනාම හෝ ෆවුන්ඩේෂන් ස්ටෙප් එකක් කරත් ඒ විදිහට ඔයාගේ විදිහට ඔයා කරයි කියලා බලාපොරොත්තුෙන් ජජ් එක්සෙප්ට් කරනවා. ඉතින් එතනදී ෆවුන්ඩේෂන් එක, බේසික් ටෙක්නික් එක අනිවාර්යෙන්ම වැදගත්. ඉතින් ඩාන්ස් කරනකොට මුල් හරිය නෙවෙයි, ඔයා කරගෙන යන මැද හරියේදී ඔයා පුළුවන් තරම් බේසික් ස්ටෙප් එකක් කරන්න උත්සාහ කරන්න. ඒ කියන්නේ ඒ බේසික් ස්ටෙප් එකෙන් ඔයා හදාගත්ත ඔයාගේ විදිහෙන් ඔයා ඒක එලියට දාන්න මියුසික් එකත් එක්ක. ඉතින් බේසික් එක, ෆවුන්ඩේෂන් එක අනිවාර්යෙන්ම ජජ් බලනවා. ඔයා ඩාන්ස් කරනකොට ඔයාගේ ක්‍රියේටිවිටි එක කොච්චර එක්ස්පෑන්ඩ්, කොච්චර විවෘතද, කොච්චර දුරට යනවද කියලා ජජ් බලනවා. ඒ කියන්නේ මිනිසුරුවරයා හිතනවා ඔයා ඩාන්ස් කරනකොට මෙන්න මෙතනින් ඔයා ටර්න් කරයි ලොකු ක්‍රියේටිවිටි එකක්. එහෙම නැත්නම් ඒක පෙරලයි ක්‍රියේටිවිටි එක කියලා. එහෙම නැත්නම් හිතන්න අපි ඩාන්ස් කරනකොට මොනවා හරි දෙයක් අපි රිපීට් කරනවා, අල්ලලා ගන්නවා, මෙහෙම කරලා එහෙම නැත්නම් මොනවා හරි ක්‍රියේටිව් දෙයක්. එහෙම නැත්නම් ඔයා රිපීට් කරනවා මොනවා හරි දෙයක්. එහෙම නැත්නම් థ්‍රෙඩ්ස් මොනවා හරි යූස් කරනවා. අන්න ඒ වගේ දෙයක් අනිවාර්යෙන්ම කළ යුතුයි. එන්නේ එතනදී තමයි ඔයා ක්‍රියේටිවිටි එක ඔයාගේ ඕපන් වෙන්නේ. අන්න එතනදී ජජ් බලනවා මෙයා කොච්චර කේපබල්, ඒ වගේම කොච්චර දැනුමක් තියෙන ඩාන්ස් කෙනෙක්ද කියලා. ඉතින් ඩාන්ස් කරනකොට හැම වෙලේම ඔයා හිමීට ස්ටාර්ට් කරන්න, ඒ වගේම ෆවුන්ඩේෂන් එකක ඒක ඇතුළට දාන්න, ඒ වගේම තුන්වෙනි එක ඔයා ක්‍රියේටිවිටි එක බිල්ඩ් කරන්න ඔයා ඩාන්ස් කරගෙන යන අතරතුර. ඉතින් ඔන්න ඔතන තමයි අනිවාර්යෙන්ම ඔයාට හොඳ පොයින්ට් එකක් ගන්න පුළුවන් අවස්ථාව. ඉතින් ක්‍රියේටිවිටි එක බිල්ඩ් කරගන්න. ක්‍රියේටිවිටි එක අනිවාර්යෙන්ම මේන් තින්. ඔයාගේ බොඩි බැලන්ස් එක බලනවා ජජ්. එහෙම නැත්නම් ඔයා කරනකොට ඔයාගේ මූව්ස් කොච්චර ක්ලීන්ද, ඒ වගේම ඔයාට කොච්චර ෂුවර් එකක් තියාගෙන ඔයා මූව්ස් කරනවද කියලා ජජ් බලනවා.
ඒ කියන්නේ වා කොච්චර හොඳ මූව් එකක් කොච්චර හොඳ ලස්සන මූව් එකක් දාලා අන්තිම ටිකේ ඔයාට බැලන්ස් නැතුව එහෙම නැත්නම් අන්තිම ටිකේ ඔයාට ඒක ෂුවර් නැතුව ඒක වෙන පැත්තකට යනවා නම් අනිවාර්යෙන්ම ඔයාට පොයින්ට්ස් අඩු වෙනවා. ඉතින් ඔයා කරන ස්ටෙප්ස් වල හුඟක් කන්ට්‍රෝල් එක හදාගන්න, බොඩි කන්ට්‍රෝල් එක හදාගන්න. එහෙම විසි වෙනවා නම් ඔයා අනිවාර්යෙන්ම ඒකට අනුගතව ප්‍රැක්ටිස් කරලා හොඳ බොඩි කන්ට්‍රෝල් එකක් හදාගන්න. අන්තිම එක තමයි ඔයාගේ ඇටිටියුඩ් එක. එහෙම නැත්නම් ඔයාගේ තියෙන මොරාල් එක, ඔවුර එක, ඔයාගේම කියලා ඔයාගේ තියෙන පර්සනැලිටි එක. එහෙම නැත්නම් ඔයාගේ තියෙන බැටල් මයින්ඩ්සෙට් එක එතනදී එළියට එන්න ඕනේ. එහෙම නැත්නම් ඔයාට කොච්චර කිල් කරන්න පුළුවන්, එහෙම නැත්නම් ඔයාගේ මයින්ඩ්සෙට් එක, ඔයාගේ ෆේස් රියැක්ෂන්, ඒ වගේම ඔයාගේ මූව්ස් වල තියෙන ක්වොලිටි එක, මේ දේවල් එක්ක ඔයා ෆුල් ඇටිටියුඩ් එකක් තියෙන්න ඕනේ. හැම වෙලේම බැටල් කරනකොට ඒ බැටල් ග්‍රවුන්ඩ් එක ඉන්නවයි කියන එක තමන්ගේ මනසේ තියෙන්න ඕනේ. එහෙම නැත්නම් ඔයාගේ ඒ කරන දේවල් වල තියෙන්න ඕනේ. ඉතින් එතනදී අනිවාර්යයෙන්ම ඔයාගේ ඇටිටියුඩ් එක බලනවා. මොකද ඔයා කොච්චර බය නැතුව ඒවලට මූණ දෙනවද? ඔයා කොහොමද ඔයා අනිත් කෙනාව, ඔයාගේ විරුද්ධ පාර්ශවය කොහොමද ඩිෆීට් කරන්න කියන එක හැම වෙලේම ඔයාගේ මුළු බොඩි ලැන්ග්වේජ් එකේම තියෙන්න ඕනේ. ඒ නිසා ඒකෙදී ඔයාගේ ඇටිටියුඩ් එක අනිවාර්යෙන් බලනවා. ඒ වගේම ඔයා අවසානයේදී කොහොමද ඔයාගේ ඩාන්ස් එක කරලා ඔයා ඉවර කරලා ඔයා කිල් කරලා එහෙම නැත්නම් ඔයා කරන හොඳ මූව්ස් ටිකක් ඒ වගේ මියුසිකැලිටි එකට අනුව ඔයා හොඳට කරලා ඔයා එන්ඩ් එකේදී ඔයා කොහොමද හැසිරෙන්නේ කියලා අනිවාර්යෙන්ම ජජ් බලනවා. ඔන්න ඔය ටික තමයි මම ඕගොල්ලන්ට අද කිව්වේ. ඉතින් ඔයිට වඩා තව දේවල් ටිකක් ජජ් කෙනෙක් බලනවා. ඉතින් මම ඕනම අවශ්‍යම පහ තමයි මම මේ වීඩියෝ එකෙන් ඔයගොල්ලොත් එක්ක අද කතා කරේ. ඉතින් ඔයගොල්ලෝ මෙන්න මේ පහ හදාගෙන අනිවාර්යෙන්ම ඩාන්ස් කරොත් ඔයගොල්ලන්ට හොඳ ඩාන්සර් කෙනෙක් වෙන්න පුළුවන්. ඒ වගේම හොඳ දැනුමකින් යුක්ත අනිවාර්යෙන්ම ලංකාවේ නෙමේ පිට රට එහෙම නැත්නම් ඊට යනකොට රටවල්වත් එක්ක ඩාන්ස් කරනකොට ඉතින් වෙන අයත් එක්ක ඩාන්ස් කරනකොට ඔයගොල්ලන්ට වඩා දැනුම තියෙන අය හා දැනුම අඩු ඒ ඕනම කෙනෙක් එක්ක ඩාන්ස් කරනකොට මෙන්න මේ දේවල් පහ හදාගෙන ඩාන්ස් කරොත් අනිවාර්යෙන්ම ඔයගොල්ලන්ට පොයින්ට්ස් එනවා. ඉතින් මේක ඔයගොල්ලොන්ගේ ෆියුචර් එක වෙනුවෙන් ඒ වගේම ඔයගොල්ලොන්ගේ growth එක වෙනුවෙන් මේ වීඩියෝ එක අරන් ආවේ. ඩාන්සින් වලින් අනිවාර්යෙන්ම හුඟක් දේවල් මේ channel එකේ වෙනවා. ඉතින් රැඳිලා ඉන්න. මම තිලංක රත්නායක on west side, you know that. ඉතින් ඊළඟ වීඩියෝ එකේ අපි හම්බෙමු.